දැන් යන්නේ අපි වැදගත් කොටසකට ක්‍රියාකාරී කාණ්ඩ. මෙතන ඉඳන් හරියටම ගොඩ දාගන්න. ක්‍රියාකාරී කාණ්ඩ. හරි. මොකක්ද දැන් මේ ක්‍රියාකාරී කාණ්ඩයක් කියලා කියන්නේ? අපි දන්නවා කාබන්ට බන්ධන හතරක් සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? කාබන්ට බන්ධන හතරක් සම්බන්ධ වෙලා හැදෙනවා කාබනික සංයෝගය. ඒ කියන්නේ කාබන් සැකිල්ලක් හැදිලා. කාබන් වලින් නිර්මාණය වෙච්ච දාමයක් තියෙනකොට අපි කියන එක කාබනික සංයෝගය. හරිද? ඔයා තව දන්නවා මේ කාබන්ට කාබන් හැරෙනවා මේ කාබනික සංයෝග වල තියෙනවා හයිඩ්‍රජන් වැඩි වශයෙන් සම්බන්ධ වෙලා නේ. හයිඩ්‍රජන් වැඩි වශයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට කාබන් හයිඩ්‍රජන් විතරක් ඉන්න කට්ටියට අපි කියනවා හයිඩ්‍රෝකාබන් කියලා. ඊට අමතරව අපි දන්නවා තව ඔක්සිජන්, නයිට්‍රජන් මේ වගේ කට්ටිය සම්බන්ධ වෙන්න පුළුවන් මේ කාබනික සංයෝග වලට. අන්න ඒ එක එක විදිය කට්ටිය සම්බන්ධ වෙනකොට මෙන්න මේ අණු වල තියෙන සංයෝග වල තියෙන ප්‍රතික්‍රියාශීලීත්වයන් වෙනස් වෙනවා. හරිද? එකම ප්‍රතික්‍රියාශීලීත්වයක් නෑ මේ හැම කාබනික සංයෝගයකම. මේ කාබනික සංයෝගයේ කාබන් දාමයට සම්බන්ධ වෙලා තියෙන එක විදිහේ අණු වලට අණුව එයාලගේ තියෙන ප්‍රතික්‍රියාශීලීත්වයන්, ගතිගුණ, ද්‍රවාංගතාපාංක, ප්‍රතික්‍රියා කරන විදි එකිනෙකට වෙනස්. හරිද? ඒක නිසා එක විදියයි එක සංයෝගය. අන්න ඒ ප්‍රතික්‍රියාශීලීත්වයට තේරුණා නේද? දැන් මම මොකක් හරි අණුවක් ගමු මෙන්න මේ අණුව. දැන් අපි ව්‍යුහ කෙටි කරලා තමයි ලියන්නේ. හොඳද? අපි දැන් ව්‍යුහ කෙටි කරලා ලියන්න ඉගෙන ගත්තනේ. ලොකුවට පොඩි මේ පොඩි ළමයි වගේ විහිදුවලා ලියන්නේ නැහැ. ඒක ලියන්න ගියත් පේපරේ ලොකු වෙලාවක් අපිට නැති වෙනවා. හරිද? මෙන්න මේ වගේ කෙනෙක්. තව ඉන්නවා මෙන්න මේ වගේ කෙනෙක්. හරිද? මේ බලන්න ඔක්සිජන් කෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා කාබන් දාගෙන නේද? මෙයා සම්බන්ධ වෙලා තියෙන මේ නිකන් අමුතු විදියකට. මෙයා සම්බන්ධ වෙලා තියෙන වෙනම විදියකට. නේද? එතකොට මේ කාබනික සංයෝග වර්ග දෙකක්. මේ කාබන් 4 1 2 3 4 සංයෝග වුණා කියලා එක විදියක් නෙමෙයි තියෙන්නේ. මේ සම්බන්ධ වෙලා ඉන්න විදිය අනුව මෙයාලගේ ප්‍රතික්‍රියාශීලීත්වය සෑහෙන වෙනස්. ඒක නිසා දැන් මේ සංයෝගය ගත්තොත් මේ සංයෝගයේ ප්‍රතික්‍රියාවල යම් ප්‍රතික්‍රියාවක් වෙද්දී සංයෝගය තව සංයෝගයක් එක ප්‍රතික්‍රියාවක් වෙද්දී ඒ ප්‍රතික්‍රියාවට මේ අණුවෙන් වැඩි වශයෙන්ම සහභාගී වෙනවා. මේ අණුවෙන් වැඩිපුරම ප්‍රතික්‍රියාවලට සම්බන්ධ වෙන්නේ මෙන්න මේ කෑල්ල. හරි. මේ සාමාන්‍ය හයිඩ්‍රෝකාබන ගතියෙන් වෙනස් වෙලා තියෙන කෙනා තමයි වැඩිපුරම ප්‍රතික්‍රියාවලට සම්බන්ධ වෙන්නේ. දැන් මේ කාබනික සංයෝගය බැලුවොත් මේ සාමාන්‍ය නිකන් ආර කාණ්ඩයක් වගේ. මේ නිකන් ආර කාණ්ඩයක් වගේ වෙනසක් නැහැ හයිඩ්‍රෝකාබන කැලේ. හැබැයි මෙයා වෙනස්. මේ කාබනික සංයෝගය ගත්තොත් මෙන්න මෙයා තමයි වැඩිපුර ප්‍රතික්‍රියාවලට සම්බන්ධ වෙන්නේ. හරිද? ඒ කියන්නේ මේ අණුව ප්‍රතික්‍රියා කරනවා නම් ඒ ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වශයෙන් සම්බන්ධ වෙන්නේ මෙයා. මේ අණුව ප්‍රතික්‍රියාවකට සම්බන්ධ වෙනවා නම් එයාට වැඩි වශයෙන්ම ප්‍රතික්‍රියාවකට සම්බන්ධ වෙන්නේ මෙයා. අන්න ඒ නිසා අපි යම් අණුවක යම් සංයෝගයක වැඩිපුරම ක්‍රියාවලට සම්බන්ධ වෙන්නේ මොන කාණ්ඩයද? අන්න ඒ කාණ්ඩයට කියනවා ඒ සංයෝගයේ ඒ අණුවේ ක්‍රියාකාරී කාණ්ඩය තමයි මූ කියලා. තේරුණා නේද? දැන් සෙට් එකක් ඉන්නවා එකෙක් ඉන්නවා පට්ට දඟයුට වලිය පේන්න බෑ. අන්න එතකොට මේ සෙට් එකේ ක්‍රියාකාරී කාණ්ඩය කවුද? අනිත් කට්ටිය නෝර්මල් චරිත. අන්න අර වැඩිපුරම ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙන කෙනා තමයි ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ. අන්න එතකොට ඒ ක්‍රියාකාරී කාණ්ඩයට අනුව තමයි මේ අණුවේ ගොඩක්ම ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ. අන්න ඒක නිසා අපිට වැදගත් හරියම මේ ක්‍රියාකාරී කාණ්ඩවල නම් ඒ වගේ ගතිගුණ අපි දැනගෙන ඉන්න එක. පැහැදිලිද මේ ක්‍රියාකාරී කාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා? හරි. අපි ක්‍රියාකාරී කාණ්ඩයට නෝට් එක දාගමු. පොඩි කටුකොලයක් තියාගෙන ලියා ගන්න මම හැමදාම කියන්නේ මේ වෙලාවේ කටුකොලයක නෝට් එක හදා ගන්න. ඊට පස්සේ ගෙදරදී ඔයාලා ඒක ඕගනික් වල නෝට් එකකට එකතු කරගන්න. මොකද ඕගනික් නෝට් එක කියන එක ඔයාලා තව අවුරුදු දෙකක් තුනක් ගියත් අනිවාර්යෙන් වටිනවා ඕගනික් කියන එක. ලකුණු පේපරේ ලකුණු 23ක් නේ. ඒ නිසා මේකේ පිළිවෙලට නෝට් එකක් තියාගන්න. හරි. තියාගන්න මෙහෙම ක්‍රියාකාරී කාණ්ඩ කියන මාතෘකාව දාගන්න. ක්‍රියාකාරී කාණ්ඩ මාතෘකාව ඊපස්සේ කියන්නේ මේක යටතේ පළවෙනි ඡේදයක් විදිහට කාබනික සංයෝග
වර්ගීකරණය කරන්නේ කාබනික සංයෝග වර්ගීකරණය කරන්නේ ඒවායේ අණුවල ඇතුළත් ක්‍රියාකාරී කාණ්ඩ අණුවය. කාබනික සංයෝග වර්ගීකරණය කරන්නේ ඒවායේ අණුවල ඇතුළත් ක්‍රියාකාරී කාණ්ඩ අණුවය. ඊළඟ පොයින්ට් එක ක්‍රියාකාරී කාණ්ඩයක් යනු අණුවක ප්‍රතික්‍රියාවලින් වැඩි කොටසකට සහභාගී වන පරමාණු කාණ්ඩය. කියන්නේ අණුවක් ප්‍රතික්‍රියාවකට ලක් වෙනවා නම් ඒ ලක් වෙන ප්‍රතික්‍රියාවට වැඩිපුරම ප්‍රතික්‍රියාවත් එක්ක හැප්පෙන්න යන කොටස කවුද? අන්න එයා තමයි ක්‍රියාකාරී කාණ්ඩය. හරි. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක කාබන් ද්විත්ව බන්ධන සහ කාබන් ද්විත්ව බන්ධන සහ කාබන් ත්‍රිත්ව බන්ධන. දන්නවනේ කාබන් අතර තියෙන්න පුළුවන් බන්ධන හතර සම්බන්ධ වෙන විදිහට කාබන් අතර ත්‍රිත්ව බන්ධන තියෙන්නත් පුළුවන්. මේක ත්‍රිත්ව බන්ධනය. මේ කාබන් අතර ද්විත්ව බන්ධන තියෙන්නත් පුළුවන්. හරිනේ කාබන් අතර බන්ධන හතර. ඔය එක විදිහකට කාබන් ඉන්න පුළුවන්. හරිද? කාබන් ද්විත්ව බන්ධන සහ කාබන් ත්‍රිත්ව බන්ධන හැරුණු විට අනෙකුත් ක්‍රියාකාරී කාණ්ඩයකට ඔක්සිජන් හා නයිට්‍රජන් වැනි විෂම පරමාණු කියන්නේ වෙනස් විදිය පරමාණු විෂම පරමාණු සහ හැලජන වැනි විෂම පරමාණු අන්තර්ගත විය හැක. ඒ කියන්නේ සාමාන්‍ය හයිඩ්‍රෝකාබනයට වඩා වෙනස් විදිහේ විෂම පරමාණු අන්තර්ගත වෙලා තියෙන පුළුවන්. එතකොට එයාලා තමයි වැඩිපුරම ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙන්නේ.